ආයුබෝවන් සේවා මිතුරු SL බලන හැමෝටම අස්වැසුම දෙවනි අදියරේ දෙවනි ලයිස්තුව ආවට පස්සේ ගොඩනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ඇත්තටම සුදුසුකම් නැති අය ලයිස්තුවේ ඉන්නවා නම් අපි කොහොමද විරෝධතාවයක් දාන්නේ? ඒ විතරක් නෙවෙයි මේකට සාක්ෂි ඕනද වගේ ප්‍රශ්න ගොඩක්. අද වීඩියෝ එකෙන් මම මේ හැම දෙයක්ම පියවරෙන් පියවර නිවැරදිව පුරවන විදිය කියලා දෙනවා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. අපි දැන් බලමු මේ ආයුධම් පත්‍රය පුරවන්නේ කොහොමද කියලා. ඒකේ මුලින්ම අහනවා ඉදිරිපත් කරන පැමිණිල්ලේ ස්වභාවය. මේක ඉදිරියෙන් තියෙන විරෝධතා ඉදිරිපත් කිරීමක් කියන එක යටතේ හරි ලකුණ යොදන්න ඕනේ. ඊට පස්සේ අහනවා ගෘහ ඒකක අනුක්‍රමික අංකය HHQR අංකය දාන්න ඕන විරෝධතාවයට ලක්වන්නගේ. ඒ කියන්නේ ඔයාලා විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේ කාටද? ඔහුගේ HHQR අංකය මෙතනින් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම, ඊට පස්සේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඊට පස්සේ දාන්න ඕන ඔයාගේ ස්ථිර ලිපිනය, ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය, පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ග්‍රාමනිලධාරී කොට්ටාශය, අදාළ සුබසාධක වැඩසටහන. මේකෙදි විශේෂයෙන්ම දාන්න අස්වැසුම දෙවනි අදියරය කියලා. ඊට පස්සේ අහනවා විරෝධතාවයේ ස්වභාවය. ඔයා මේ මෙතන ඉදිරියෙන් තියෙන නුසුදුසු අයට ප්‍රතිලාභ ලැබීමක්ද එහෙම නැත්නම් මේක පෞල් ඒකකයේ පිළිබඳ වැරදි තොරතුරු ලබා දීමක්ද කියන දෙකින් එකක් තෝරලා ඔයාලගේ විරෝධතාවයට අදාළ හරි ලකුණ යොදන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා විරෝධතාවයට ලක්වන්නාගේ සම්පූර්ණ නම. ඒ කියන්නේ ඔයාලා විරෝධතාවය ඉදිරිපත් කරන්නේ කාටද? ඔහු ඇයගේ සම්පූර්ණ නම තමයි ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ විරෝධතාවයට ලක්වන්නාගේ පදිංචි ලිපිනය. ඉන්පසු විරෝධතාවයට ලක්වන්නාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. ඊට පස්සේ විරෝධතාවයට ලක්වන්නාගේ ග්‍රාමනිලධාරී කොට්ටාශය. ඊට පස්සේ තමයි මේ ෆෝම් එකේ වැදගත්ම තැන තියෙන්නේ විරෝධතාවය පිළිබඳ කෙටියෙන් සඳහනක් කරන්න ඕන වචන 200කට අඩුවෙන්. මෙහිදී ඔයා පෙන්වලා දෙන්න ඕනේ අදාළ පුද්ගලයා ප්‍රතිලාභය ලැබීමට තරම් දුප්පත් නොවන බව. නිකන්ම පොහසත්යයි නොකිය මේ වගේ සාක්ෂි ඇතුළත් කරන්න ඕන. අහවල් ප්‍රතිලාභය මෙන්න මේ අහවල් ආයතනයේ ස්ථිර සේවකයෙකු ලෙස සේවය කරනවා. ඔහුට මෙන්න මේ වගේ මාසික වැටුපක් ලැබෙනවා වගේ දෙයක් දාන්න ඕන. ඊට අමතරව මෙන්න මේ ප්‍රතිලාභය අහවල් නගරයේ මෙන්න මේ අහවල් නමින් තියෙන ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මේ පවුලේ ඉන්න ප්‍රධානියා දැන් විදේශගතව සේවය කරනවා. අතර නිවසට මාසිකව විදේශ විනිමය එවනවා. අදාළ පවුල සතුව අහවල් අංකය දරන මෝටර් රථය තිබෙනවා. අහවල් පවුල සතුව මෙන්න මේ අහවල් ප්‍රදේශයේ මෙන්න මෙච්චර අක්කර ගණනක් තිබෙනවා. ඉන් මේ වගේ මාසික විශාල ආදායමක් උපයනවා කියලා සඳහන් කරන්න ඕන. ඊළඟට අදාළ පවුල දැන්ට පදිංචිව සිටින්නේ තට්ටු දෙකක නවීන පාණ්‍ය නිවසකවද සංගණනයේදී తాවකාලික නිවසක් ලෙස පෙන්වා දී ඇත. ඒ වගේ නිශ්චිතවම ඔයාගේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. අමතක කරන්න එපා විරෝධතාවයක් දන හැමෝම මේ පොරමය අගට තියෙන C පොරමය අනිවාර්යෙන්ම පුරවන්න ඕනේ. ඒකේ තියෙනවා ආදායම, වත්කම්, සෞඛ්‍ය, නිවසේ තත්ත්වය වගේ කරුණු කීපයක්. ඒ අතරින් ඔබ විරුද්ධ වෙන්නේ මෙන්න මේ කරුණ වලට කියන එක හරි ලකුණ යොදන්න ඕන. අන්තිමට දිනේ දාලා අත්සන් කරන්න. මේ වැඩේ කරන්න අපේ 10 වෙනකම් විතරයි කල් තින්නේ. ඒ නිසා පරක්කු වෙන්න එපා. අසරණ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ සහනය නිවැරදි අය අතට පත් කරන්න මේක ලොකු උදව්වක් වෙයි. ඔයාලට තියෙන ප්‍රශ්නත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න. මම සේවා මිතුරු SL. ජය වේවා.